කුවයිට් ඩුබායි ඕමන් සෞදි මැද පෙරදිග රටවල් වල ඉන්න රටවිරු යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා හොඳින් පරිස්සමෙන් ඉන්නවද? කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අද දවසේ ඔයාට අරගෙන ආවා සාමාන්‍යයෙන් ඔයා ලංකාවට මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඔයාට මෙන්න මේ අද දවසේ සඳහන් වන මිල ගණන් සඳහන් කරන්න. ඉතින් අද යාළුවනේ 2026 පස්වෙනි මාසේ 26 වෙනිදා අද US ඩොලරය ගැන කතා කරොත් ඔන්න ගැනුම් මිල 319.60ක් සඳහන් වෙනවා. ඒත් එක්කම විකුණුම් මිල 328.64ක් සඳහන් වෙනවා. ඔයා මුදල් ට්‍රාන්ස්ෆර් කරනවා නම් සාමාන්‍ය රුපියල් 318.54කට වගේ අද දවසේ ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ජපාන් යන්න යනවා නම් ලංකාවට යවනවා නම් රුපියල් 1.94කුත් විකුණුම් මිල රුපියල් 2.9ක් සඳහන් වෙනවා. ඉතින් ලංකාවට යවනවා නම් රුපියල් 1.99කට වගේ ඔයාට යවන්න පුළුවන්. ඒ වගේම බ්‍රිටිෂ් පවුන්ඩ් ස්ටර්ලින් එක ගත්තොත් ගැනුම් මිල 428.76යි. විකුණුම් මිල 443.15යි. ලංකාවට යවනවා නම් 428.49කට වගේ ඔයාට ලංකාවට යවන්න පුළුවන්. ඒ වගේම අද යුරෝ ගත්තොත් ගැනුම් මිල 367.59යි. විකුණුම් මිල 382.10යි. ඉතින් ලංකාවට යවනවා නම් 369කට වගේ යූරෝ යවන්න පුළුවන්. ඒ කියන්නේ 369.127ක් වගේ තමයි අද දවසේ ඔයාලට වැටෙන්නේ. දැන් බලමු ඕස්ට්‍රේලියානු ඩොලර එක. අද ඕස්ට්‍රේලියානු ඩොලර එකේ ගැනුම් මිල රුපියල් 227.725යි. ඒත් එක්කම විකුණුම් මිල යනවා රුපියල් 238.743යි. ඒ වගේම මුදල් ට්‍රාන්ස්ෆර් වෙද්දී රුපියල් 225.720ක් වගේ තමයි ඔන්න ඔයාලට ලංකාවට යවනවා නම් අද දවසේ වැටෙන්නේ. සිංගප්පූරු ඩොලරය ගත්තොත් අද ගැනුම් මිල රුපියල් 243.63යි. විකුණුම් මිල රුපියල් 260.33යි. ලංකාවට යවනවා නම් 250.65ක් වගේ ඔයාට ලැබේවි. අද සෞදි රියාල් එක ගත්තොත් ගැනුම් මිල රුපියල් 77.98යි. විකුණුම් මිල රුපියල් 88.77යි. එතකොට ඔයා ලංකාවට යවනවා නම් ඔයාට සාමාන්‍ය කොච්චරක් වැටේද? 85.48ක් වගේ ඔයාට අද දවසේ වැටේවි. කටාර් වල ඉන්න යාළුවෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. කටාර් වල ඉන්න අයගේ අද ගැනුම් මිල සඳහන් රුපියල් 71.43යි. විකුණුම් මිල රුපියල් 90.66 වගේ වෙලා තියෙනවා. එතකොට මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාට කොච්චරක් වැටෙනවද? සාමාන්‍ය 88ක් වගේ අද දවසේ ලබා ගන්න පුළුවන්. ඔයාලා එක්ස්චේන්ජ් වලින් මුදල් යවද්දී පරිස්සමෙන් යවන්න. ඉතින් ඔන්න කටාර් වල ඉන්න යාළුවන්ට විතරක් කිව්වා කියලා අනිත් අය තරහ වෙන්න එපා. කුවයිට් ඩුබායි ඕමාන් සෞදි හැමෝම පුංචි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ඔයාලවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඕමාන් රියාල් එක ගත්තොත් අද ගැනුම් මිල රුපියල් 779.71යි. විකුණුම් මිල 850.75 වෙද්දි කොහොමද ට්‍රාන්ස්ෆර් කරද්දී ඔයාට කීයක් වගේ ලැබෙයිද? අද රුපියල් 833.712ක් වගේ ඕමාන් වල ඉන්න අයට ලංකාවට මුදල් ට්‍රාන්ස්ෆර් කරොත් ලැබේ. අද නිව්සීලන්ත ඩොලරය ගත්තොත් ගැනුම් මිල රුපියල් 171.721යි. විකුණුම් මිල රුපියල් 194ක් වෙනවා. මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී රුපියල් 186ක් වගේ ඔයාලට වැටෙනවා. අද අපි බලමුකෝ ඩිනාර් එක කොහොමද කියලා. අද ගැනුම් මිල නම් 936.707යි. විකුණුම් මිල 1072.769යි. ලංකාවට යවද්දී ඔයාලට සාමාන්‍ය අද 1045කට වගේ මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් ඔය අද දවසේ මුදල් දාපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරගෙනත් යන්න. ඔයාට වැඩි ඒ කියන්නේ ඔයා ට්‍රාන්ස්ෆර් කරේ කොච්චර මුදලකින්? දැන් මම මෙතන කිව්වා 1045ක් වගේනේ ඔයාට ලංකාවට යවද්දී වැටෙන්නේ. එතකොට ඔයාට අපිට බලා ගන්න පුළුවන් මේ කොච්චර ටැක්ස් එකක් කැපිලාද කියලා. හරිද? ඒකත් මතක් කරන්න. අද චෝදාන් ඩිනාර් එක ගත්තොත් ගැනුම් මිල ඔයා ඉන්න රට අනුව ටැක්ස් එක කැපෙනවා. හරිද? ඒ දේවල් දැනගන්න channel එක subscribe කරලා එකතු වෙන්න ඉතින් අපිත් එක්ක. චෝදාන් ඩිනාර් එක ගත්තොත් ගැනුම් මිල 410.738යි. විකුණුම් මිල 466.712යි. මුදල් ට්‍රාන්ස්ෆර් කරද්දී ළමයි ඔයාලට 452ක් තමයි චෝදාන් වල ඉන්න අයට වැටෙන්නේ. ඊට පස්සේ අපි බලමු ස්විස් ෆ්‍රැන්ක් එක. අද ස්විස් ෆ්‍රැන්ක් එකේ ගැනුම් මිල රුපියල් 390.716යි. විකුණුම් මිල 420.752යි. ලංකාවට මුදල් යවන කෙනෙක් ඉන්නවනම් අද 404.722ක් වගේ ඔයාලා ලබා ගන්න පුළුවන්. ඉතින් අද බලමු කැනේඩියන් ඩොලර් එක. අද කැනේඩියන් ඩොලර් එකේ ගැනුම් මිල රුපියල් 229.730යි. විකුණුම් මිල 238.740යි. ලංකාවට මුදල් යවනවා නම් 228කට වගේ ට්‍රාන්ස්ෆර් අද සිද්ධ වෙනවා. ඉතින් අද බහරේන් ඩිනාර් එක ගත්තොත් ගැනුම් මිල 744.775යි.
විකුණු මිල 871.43 මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා. සාමාන්‍යයෙන් අද 850කට වගේ. ඩුබායි වල ඉන්න යාළුවෝ ටික අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඩුබායි වල ගැනුම් මිල රුපියල් 81.67යි විකුණු මිල රුපියල් 91.39යි. ලංකාවට මුදල් යවනවා නම් ඔයාලගේ අද දවසේ වැටෙනවා රුපියල් 87.33ක් වගේ තමයි ඔන්න ඔයාලට වැටෙන්නේ. ඉතින් හෙට දවසෙත් ඔයාලගේ මිල ගණන් වෙනස් වීමක් සිද්ධ වෙයි. ඉතින් අපි බලමු හෙට දවසට අඩු වැඩි සිද්ධ වෙනවද කියලා. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම්